අදත් එස්චෙන් බොක්ස් අපේ YouTube නාලිකාව සමග එකතු වුණු ඔයාලා ආයිබෝවන් කියලා පිළිගන්න. ඉතින් අද වෙනස් වීඩියෝ එකක් තමයි කරන්න යන්නේ. ලෝකයේ තියෙන දක්ෂතම සහ විශිෂ්ටතම විශේෂකාර බලකා ඒකක පහක් ගැන තමයි අද කතා කරන්න යන්නේ. ඉතින් මේ විශේෂකාර බලකායක් කියලා කියන්නේ ඒගොල්ලන්ට ළඟා විය නොහැකි අසීරු ඉලක්ක වෙත පහසුවෙන් ළඟා වෙලා එම ඉලක්ක විනාශ කරන්න හෝ ප්‍රාණාපකරුවන් මුදා ගැනීම, ඒ වගේ ප්‍රභූ ආරක්ෂාව වැනි ඉහළ මට්ටමේ කාර්යයන් සඳහාම විශේෂ පුහුණුවක් ලැබූ කණ්ඩායමක්. ඉතින් ලෝකයේ විවිධ රටවලින් විශේෂ පුහුණුවක් දීපු හමුදා ඛණ්ඩ මේ සඳහා සූදානම් කරලා තියෙනවා. ඉතින් අද කතා කරන්න යන්නේ එහෙම ලෝකයේ තියෙන දරුණුම සහ ප්‍රබලතම මට්ටමේ විශේෂකාර බලකායන් පහක් ගැන. ඉතින් අපි වීඩියෝ එකට යමු මොනවාද මේ විශේෂකාර බලකායන් කියලා බලන්න. අංක පහ තමා රුසියාවේ තියෙන ස්පෙට්නාස් කියන බලකාය. මේක ග්‍රූ කියලා ලෙසත් හඳුන්වනවා. ඒ වගේ මේක මුලින්ම දෙවන ලෝක යුද්ධ සමයේ තමා සෝවියට් රුසියාව විසින් පිහිටවන්නේ. නමුත් 1950 තමා විධිමත් ඒකකයක් විදිහට රුසියාව විසින් මෙම ඒකකය පිහිටවන්නේ. ඉතින් ප්‍රසිද්ධ මොවුන් ඔත්තු බැලීම, ඒ වගේම ශනික ප්‍රහාර එල්ල කිරීම සහ පුළුල් පරාසය මෙහෙයුම් කිරීම සඳහා මොවුන් විශේෂඥතාවයක් දක්වනවා. ඒ වගේම මොවුන් විසින් සාර්ථක මෙහෙයුම් කිහිපයක් කරලා තියෙනවා. එකක් තමයි 1995 දී බුඩනෝව්ස්කි කියන රුසියානු රෝහලේ ප්‍රාණාපකරුවන් මුදා ගන්න මොවුන්ට පුළුවන් වෙනවා. ත්‍රස්ත කල්ලියක් විසින් මේ රෝහල වටලාගෙන එහි සිටි කාර්ය මණ්ඩලය සහ රෝගීන් ඇතුළු ප්‍රාණාපකරුවන් අල්ලාගෙන සිටියා. ඉතින් මොවුන්ට පුළුවන් වුණා සාර්ථකව ප්‍රාණාපකරුවන් ඔවුන්ගෙන් මුදා ගන්න. ඒ වගේම 1979 දී කරපු ඔපරේෂන් ස්ටෝම් කියන ස්ටෝම් 333 කියන ප්‍රහාරයත් මොවුන් සාර්ථකව කරන්න පුළුවන් වුණා. සෝවියට් සහ ඇෆ්ගනිස්තාන් ආක්‍රමණ අතරතුරේදී මොවුන් පුළුවන් වෙනවා ස්පෙට්නාස් බලකායට ඇෆ්ගනිස්තානයට හොරාසේ ඇතුල් වෙලා එහි කාබුල්හි ටච්බෙක් මාලිගාවට ප්‍රහාරයක් එල්ල කරලා ඇෆ්ගන් ජනාධිපති විදිහට ඉන්න හයිසුල්ලා අමීන් ඝාතනය කරලා එම නගරයේ බලය අත්පත් කරගන්න. ඉතින් මේ තමයි අංක 5 විදිහට ඉන්නේ ස්පෙට්නාස් බලකාය. ඊළඟ එක තමයි අංක 4 විදිහට ඉන්නේ ඉන්දියාවේ තියෙන පැරා විශේෂ බලකාය. පැරා SF කියලත් මේක හඳුන්වනවා. මේගොල්ලන්ගේ ඉතිහාසය 1966 දක්වා දිවෙනවා. ඉන්දියා පාකිස්තාන් යුද්ධයේදී ඉන්දියාවට විශේෂකාර බලකායක් නැති එක ලොකු අඩුවක් වෙනවා. ඒකට විසඳුමක් විදිහට තමයි මේ ඉන්දියානු පැරා විශේෂ බලකාය පිහිටවන්නේ. මොවුන්ගේ මෙහෙයුම් වල විශේෂඥතාවයක් දක්වනවා. දේශ සීමා සහ ප්‍රහාර දේශ සීමා වලට ආසන්න කැරලි මන්දර මෙහෙයුම් වගේ වලට මේගොල්ලෝ විශේෂඥතාවයක් දක්වනවා. මේගොල්ලෝ විසින් කරගන්න පුළුවන් වුණු මෙහෙයුම් කිහිපයක් තියෙනවා. එකක් තමයි 2011 තිබ්බ ජින්ජර් මෙහෙයුම් කියලා මේක හඳුන්වන්නේ. මේ පැරා විශේෂ බලකාය විසින් ජම්මු කාශ්මීරයේ කුප්වාරා කියන අංශයේ පාලන රේඛාව ඔස්සේ පාකිස්තාන හමුදාවන්ට එරෙහිව පලිගැනීමේ දේශ සීමා ප්‍රහාරයක් විදිහට මේක දියත් කරනවා. පාකිස්තානය විසින් කරපු ප්‍රහාරයට ප්‍රතිපහාරයක් විදිහට තමයි මේක කරන්නේ. ඉතින් දැඩි ආරක්ෂාවක් යටතේ තිබ්බ පාකිස්තාන දේශ සීමාවට හොරාසය ඇතුල් වෙලා ඒ මොරකුටි සහ පාලන ප්‍රදේශවලට දැඩි ප්‍රහාරයක් මේගොල්ලන්ට එල්ල කරන්න පුළුවන් වෙනවා. ඒ තමයි අංක 4 විදිහේ තියෙන ඉන්දියාවේ පැරා විශේෂ බලකාය. අංක 3 විදිහට තියෙන්නේ ඊශ්‍රායලයේ තියෙන සයිරේට් මට්කාල් කියන බලකාය. මේක 1957 තමා පිහිටවන්නේ. මේකේ සාමාන්‍ය හැසිරීම සහ මූලාශ්‍ර බ්‍රිතාන්‍යයේ තියෙන සාස් කියන ස්පෙෂල් එයා සර්විස් කියන ඒගොල්ලන්ගේ විශේෂ බ්‍රිතාන්‍ය විශේෂ බලකායට සමාන පෙනුමක් නැත්නම් ඒ ලක්ෂණ වලින් සමන්විත වෙනවා. ඉතින් විශේෂ ප්‍රභූ ඔත්තු බැලීම ඊළඟ සතුරු රේඛා පිටුපස ඉඳන් මෙහෙයුම් සඳහා ප්‍රසිද්ධ කණ්ඩායමක්. ඒ වගේම ඉහළ තාක්ෂණික දැනුමක් සහිත ඒ වගේම විශේෂඥ පළපුරුත්තාවයක් සහිත සෙබළුන්ගෙන් තමයි මේක සමන්විත වෙන්නේ. 1976 එන්ටබේ වැටලීම මේගොල්ලෝ සාර්ථකව කරනවා. ඒ කියන්නේ 1976 ගුවන් යානයකින් පැහැරගත් උගන්ඩාවේ එන්ටබේ ගුවන් තොටුපළේදී ප්‍රාණාපකරුවන් 102ක් මේ අල්ලගන්නවා ත්‍රස්තවාදීන් විසින්. මොවුන්ට පුළුවන් වුණා ඒ ප්‍රාණාපකරුවන් සාර්ථකව මුදා ගන්න. ඒ වගේම ඔපරේෂන් ස්ප්‍රින්ට් ඔෆ් යූත් කියන එක 1973 මේගොල්ලෝ සාර්ථක කරනවා. ඒ වගේ කියන්නේ ජර්මනියේ මියුනිච් ඔලිම්පික් උළෙලේ ඒක ඊශ්‍රායල
ක්‍රීඩකයන් 11 දෙනෙක් ප්‍රාණ අපකාරයට තියාගෙන මොවුන් ඝාතනය කරන ඒකට පරිගැනීමක් විදිහට මොවුන් ලෝකයේ පුරාදින ත්‍රස්තවාදී නායකයින් ඝාතනය කරනවා. ඉතින් මේගොල්ලොත් මේ ඊශ්‍රායල් සයිරේඩ් මටිකාල් කියන්නේත් ඉහළ තාක්ෂණික දැනුමක් සහ විශේෂඥ පුහුණුවක් සහිත ලෝකයේ තියෙන ප්‍රබලතම විශේෂකාර්ය බලකායක්. ඊළඟට අංක 2 විදිහට තෝරගත්තේ බ්‍රිතාන්‍යයේ විශේෂ ගුවන් සේවය කියලා කියනවා SARS කියලා කියන්නේ. ස්පෙෂල් එයා සර්විස් කියන එක. ඉතින් මේගොල්ලෝ ආරම්භ වෙන්නේ 1941 දෙවන ලෝක යුද්ධ සමයේදී තමයි. ඒත් වඩාත් මේ SARS කියලා කියන්නේ ලෝකයේ තියෙන වඩාත් කීර්තිමත්ම සහ බලගතුම විශේෂකාර්ය බලකායක්. මොවුන්ගේ ආදර්ශ පාඨය විදිහේ දිනන්නට ඉදිතර වන්නේ කවුද කියන ආදර්ශ පාඨය තමයි මොවුන් ත්‍රස්තවාදයට එරෙහිව ඒ වගේ ප්‍රාණාපකරුවන් බේරා ගැනීම සහ රහසිගත මෙහෙයුම් සඳහා සකස් කරගෙන තියෙන්නේ. ඉතින් මොවුන් ආරම්භයේ සිටම එක්සත් රාජධානිය විසින් මෙහෙයුම් ලැබුණ බොහෝ ගැටුම් වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මොවුන් විසින් සාර්ථකව සිදු කරපු මෙහෙයුම් විදිහට 1980 දී නිම්රෝඩ් මෙහෙයුම ලන්ඩනයේ ඉරාන තානාපති කාර්යාලයේ වැටලීමේදී ශාස්ත්‍රීයකාරීන් නිර්භීතව මොවුන්ව ගලවා ගැනීම මෙහෙයුමක් කරනවා. එතකොට මේ ත්‍රස්තවාදීන් විසින් මේ තානාපති කාර්යාලයේ අපකරුවන් 19 දෙනෙක් ප්‍රාණාපකරුවන් විදිහට රඳවා ගන්නවා. ඒක ඔයගොල්ලන්ව සාර්ථකව බේරගන්න මොවුන්ට පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේ මෙහෙයුම් කිහිපයක් මොවුන් විසින් කරලා තියෙන ඔපරේෂන් පැරකට් කියන්නේත් ඒ වගේ එකක්. ඒ වගේම 2000 වර්ෂයේ මෙහෙයපු බැරාස් මෙහෙයුමත් ඒ වගේ මෙහෙයුමක්. ඊළඟට මේ ලයිස්තුවේ අංක 1ට ඉන්නේ හැමෝම දන්න ලෝකේ තියෙන ප්‍රබලතම විශේෂ කාර්ය බලකායක් වෙන ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්න නාවික සීල් නේවි සීල් කියන බටයන් විශේෂ කාර්ය බලකායන් මොවුන් සීල් කියන වචනේ තේරුම sea air land ඒ කියන්නේ භූමිය ආහස ජලය කියන සියලුම තත්ත්වවල ඊට අමතරව විශේෂ පරිසර තත්ත්ව කාන්තාර අධික සීත සහිත ප්‍රදේශ වගේ කඳුකර ඕනෑම පරිසරයකට ඔරොත්තු දෙන විදිහට තමයි මොවුන් පුහුණු කරලා තියෙන්නේ. ඒ කියන්නේ ලෝකේ තියෙන අපහසු සහ ඉතා දුෂ්කරම පුහුණු සැසියක් තමයි මේ ඇමරිකානු සීල් බටයෙක් වෙන්න සම්පූර්ණ කරන්න ඕන පුහුණු සැසිය. ඉතින් එතන සීල් බටයන් එකකේ 1962 දී තමයි මේක නිපදවන්නේ නැත්නම් මේක පිහිටුවන්නේ. ඉතින් මොවුන් ප්‍රභු විශේෂ ආරක්ෂණ ඒකකයක් විදිහට තමයි මුල් කාලයේදී පිහිටුවන්නේ. ක්‍රියාකාරී වැටලීම් ඒකකයේ සහ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන්න මොවුන් විශේෂඥතාවයක් දක්වනවා. ඒ වගේ මොවුන් විසින් කරපු ලෝකේ ප්‍රසිද්ධම මෙහෙයුමක් වෙන්නේ නෙප්චූන් කියන මෙහෙයුම 2011 සල්ලා කිව්වොත් ලෝකයේ ඒ කියන්නේ දරුණුම ත්‍රස්තවාදී කල්ලියක නායකයෙක් විදිහට වෙන ඒ වගේම ඇමරිකාවේ 9/11 ප්‍රහාරය ලෝක වෙළඳ මන්දස්ථානයට එල්ල කර ප්‍රහාරයේ මහා මලකරුවා විදිහට අවශ්‍ය සිටි ඔසාමා බින් ලාඩන් අල් කයිඩා ත්‍රස්තවාදී නායකයා පාකිස්තානයේ සැඟවී සිටියේදී 2011 වර්ෂයේදී මොවුන් විසින් රහසිගතව ඝාතනය කරන්න පුළුවන් වෙනවා. ඒක තමයි ලෝකේ දැන්ට කරපු විශිෂ්ටතම මෙහෙයුමක් විදිහට සලකන්න පුළුවන් එකක්. ඒ වගේම 2005 දී රෙඩ් වින්ග්ස් මෙහෙයුමක් මොවුන් කරලා තියෙනවා. ඒකෙදි වෙන්නේ තලිබන් නායකයෙක් වන අහමඩ් ෂා අල්ලා ගැනීම සහ මරා දැමීමට හේතු වෙච්ච මෙහෙයුමක්. ඊළඟට 1966 දී ඔපරේෂන් බෝල් ඩ්‍රැගන් කියලා මෙහෙයුමක් මොවුන් විසින් කරනවා. ඉතින් මේ වගේ අතිදක්ෂ මෙහෙයුම් රැසකට මොවුන් සහභාගී වෙනවා සහ ඒවා සාර්ථකව නිම කරන්න මොවුන්ට පුළුවන් වෙනවා. ඉතින් මේ සීල් බටෙන් තමයි ලෝකයේ දැන්ට තියෙන අපහසුම පුහුණු සැසියට සහභාගී වෙන්නේ. ඉතින් සියලු දෙනාටම මේ පුහුණුවට ආරම්භයේ තියෙන සියලු දෙනාම මේක සාර්ථකව ඉවර කරන්න බැරි වෙනවා. සමහරු අතරතුර පුහුණුව අතරතුර මී යන සිද්ධි පවා තියෙනවා. ඉතින් ඒ තරම් දරුණු පුහුණුවකින් අනතුරුව තමයි මොවුන් සීල් බටෙක් විදිහට සුදුසුකම් ලබන්නේ. ඉතින් අද කතා කරේ මේ ලෝකේ තියෙන ප්‍රබලතම විශේෂකාර්ය බලකායන් ගැන. ඉතින් ඔයගොල්ලන්ගේ අයිඩියාස් උත් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අපේ YouTube නාලිකාව subscribe කරන්න කියලා මතක් කරනවා.